තියෙන BT video LK YouTube channel එකත් එක්ක අද මම ඔයාලට ගෙන ආපු වීඩියෝ එක තමයි lightning stand එකක් හදන විදිය. ඔයගොල්ලෝ බලන්න දැන් lightning stand එක මොකක්ද කියලා. මේක තමයි යාළුවනේ අපි හදන්න යන lightning stand එක. මේක තමයි මේ වීඩියෝ එක හදලා පෙන්නන්නේ. මේ වගේ දේවල් හදන්න පටන් ගත්තේ මමත් අලුතෙන් YouTube channel එක පටන් ගත්තේ. තාම එක වීඩියෝ එකක් දාලා තියෙන දෙවෙනි වීඩියෝ එක හදන්නේ. ඒ හදාගන්න ගියේ ඔයගොල්ලන්ගේ ඇතිනේ අලුතෙන් වීඩියෝ පටන් ගන්න කට්ටිය. ඒකට වීඩියෝ එකක් දීලා කියන හදන විදිය ගැන කියලා දීලා මත් ඒක හදාගෙන ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් ඔයාලා ලයික් කරන්න මම හිතන්නේ මේකට මේවා කරලා අඩුපාඩුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයි මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් දැම්ම කියලා ඔයගලන්ට පෙන්වන්න ඕන නම් bell icon එක ක්ලික් කරලා ඒක ප්‍රෙස් කරලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඔයාලා මේ වගේ ලීකල් තුනක් කරා මෙන්න මම පෙන්වන විදියට තියලා දෙපැත්තට යන ගහ ගන්නවා. ඔය පොඩ්ඩක් බාර ලීකල් තුනක් ගන්නවා නම් හොඳයි. මොකද බාර උහුලන්න පුළුවන් විදියට පෙරලෙන්නේ නැති වෙන්නේ. එහෙම තියෙන්න ඕන නිසා ඔක මං ගත්තේ අඩියක් දිගටම මං අරන් තියෙන්නේ ඔක. මෙන්න මේ විදියට අන ගහලා හදා ගන්න ඕනේ ඔයගොල්ලෝ කෑල්ල. ඊගොඩ මෙන්න මේ වගේ දිග පටියක් කපා ගන්න ඕනේ. අපි ඒක තමයි ලයිට් එක හයි කරන කනුවට හිටවන්නේ. මේක මම අඩි 4ක් දිගට ගත්තා. ඔයාලට කැමති උසකට ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක අපි මෙන්න මේ විදියට අපි අර මුලින් ගහගත්තු කෑල්ල මෙන්න හරි මැදට වෙනස් කරලා මැදට තියලා ගහ ගන්න ඕනේ. ඊගොඩ මෙන්න මේ වගේ අඟල් 6ක් දිගට පොඩි පටි කෑල්ලක් කපා ගන්න ඕනේ. මේකට තමයි අපි ලයිට් එක හයි කරන්නේ. මේකෙන් ඕනේ අර උසට ගහපු කන්නේ උඩට මේක සම්බන්ධ කරගන්න ඕනේ අපි. මෙන්න මේ විදිහට ඒ උඩට ගහ ගන්න ඕනේ මේ කෑල්ල. දැන් මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලන්ට එක පේන්නේ. දැන් මේක ඒ වැඩේ ටික ඉවරයි. දැන් ඔයාලට තියෙන්නේ මේක හෝල්ඩර් එකයි කරලා මේ ටික වයරින් කරගන්න වැඩ ටික. අපි දැන් ඒ ටික එකට ඔයාලා ගන්න ඕනේ මෙන්න මේකේ ටිකක්. ඊගාවට ගන්න ඕනේ හෝල්ඩර් එක. ඊගාවට ඔයාලා ගන්න ඕනේ වයර්. මේකේ වයර් ගන්න ඕනේ. පොඩි වයර් කෑල්ලක් ගත්තා ඔය ටික දිගට දාගන්න ඕන හොඳයි. ඊගාවට අපි අර මුලින් හදාගත්තු පිඟානේ මේ වගේ සිදුරක් විද ගන්න ඕනේ. සිදුර විදලා මෙන්න මෙතනට අපි මේ විදිහට සම්බන්ධ කරගන්න සිදුර රණයක් දාලා ස්ක්‍රූ එකක් දාලා එතන විදිහට මෙන්න මේ විදිහට තමයි මේක රඳව ගන්න. ඊගාවට ඔයාලා මේකට හෝල්ඩර් සම්බන්ධ කරගන්න තමයි ඕනේ. මේකට හෝල්ඩර් සම්බන්ධ කරන්න. තියලා එතන සිදුරක් විදලා ඔයගොල්ලෝ යන පිඟානේ අනුව සිදුරක් විදලා දාගන්න. මේකම අපි තියෙන පිඟානේ සිදුර ලොකු වෙඩි හන්දා මේකට වෙනම ආවරණයක් ගහලා ඒක වහගන්න. මෙන්න මේ විදිහට තමයි මම මේක හදාගත්තේ. හෝල්ඩර් එක හයි කරලා තියෙනවා මේ විදිහට. මෙන්න මේ විදිහට තමයි ඒක හදලා ඉවර කරගත්තට පස්සේ මම ඔබේ තින්ත පොඩ්ඩක් ඒවා ලස්සනට පේනවා නේද? ඒත් මම ගන්න ඉන්දිය කියලා ලස්සන කරගන්න පුළුවන්. නම් වීඩියෝ බලපුවාට ගොඩක් ස්තුතියි. ලයික් කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ඊට තවත් මේ වීඩියෝ බලන්න ඕනේ බෙල් අයිකන් එක ප්‍රෙස් කරලා තියාගන්න.